හයි අද අපිත් එක්ක ඉන්නවා නෙත්මි නෙත්මිට 2026 ඒප්‍රිල් ඉන්ටේක් එකේ චිපවලට වීසා ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි නෙත්මිගෙන් අහලා බලමු එයාට කොහොමද ලැබිච්ච එක්ස්පීරියන්සස් ඕස්කෝ එකෙන් කියලා. නෙත්මි කොහොමද ඕස්කෝ එක ගැන දැනගන්නේ? මම යන්නේ එන ගමන් දැකලා තමයි දැනගත්තේ. ඊට පස්සේ ඇවිල්ලා කතා කරලා බලන්න හිතුණා. මොකද ඒ දවස්වල ඒජන්සියක් හොය හිටියේ. ඊට පස්සේ තමයි කතා කරලා බැලුවේ ඇවිල්ලා. හරි. එතකොට අපි විසිට් කරලා ඊට පස්සේ විස්තර කතා කරගෙන නෙත්මි ඉස්සෙල්ලාම N5 කෝස් එකට තමයි ජොයින් වෙන්නේ. ඊට පස්සේ කෝස් එකේදී ඉගෙන ගන්න කාලෙදී කොහොමද ඕස්කෝ එකේ ඉගෙන ගන්න එක නෙත්මිට දැනුනේ? මොකක්ද එක්ස්පීරියන්ස් එක? මේක ගොඩක් ලොකු හොඳ එක්ස්පීරියන්ස් එකක්. මොකද මාසෙකින් වගේ අඩු කාලෙකින් මුකුත්ම දැනගෙන හිටියේ නැති දෙයක් ගැන ඉගෙනගෙන එක්සෑම් පාස් වෙන්න පුළුවන් වුණා N5 එක. සෙන්සිලත් ගොඩක් හොඳයි. ගොඩක් හොඳට ඉගෙනුවා අපිට. එහෙම තමයි. හරි. එතකොට N5 කෝස් එක කරන අතරේ තමයි ස්ටුඩන්ට් වීසා වලට ඇප්ලයි කරන්න ඕනි කියලා හිතන්නේ. එතකොට ඒජන්සීස් ගොඩාක් අතරින් අපෙන්ම ස්ටුඩන්ට් වීසා එක ඇප්ලයි කරනවා කියලා හිතුවේ ඇයි? මොකද එහෙම හිතන්න වෙච්ච හේතුව? අනිත් තැන් එක කතා කරලා බලද්දී ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරද්දී තිබ්බ බෑග්ග්‍රවුන්ඩ් එකයි ඒ ඔක්කොමත් එක්ක මෙතන ගැන පොඩි විශ්වාසයක් ඇති වුණා. ඊට පස්සේ තමයි ඉතින් තව කලින් ගියා ගැනත් හොයලා බැලුවා. ඒ හින්දා මෙතනින් ඇප්ලයි කරන්න හිතුවා. හරි. ඉස්සලාම අපිට ලැබෙන මේ වීසා ප්‍රොසෙස් එකේදී ඉස්සලාම හම්බ වෙන දේ තමයි ඉන්ටර්විව් එක ස්කූල් එකේ. එතකොට ස්කූල් ඉන්ටර්විව් එකේදී මොන විදිහටද ඒ ප්‍රෙපරේෂන්ස් වලදී කොහොමද අපෙන් ඔයාලට ලැබිච්ච සපෝට් එක? කියන්නේ සෙන්සලා කොහොමද ඔයාව ඒ විදිහට ලෑස්ති කරේ? ඒ දේවල් වලදී ඔයාට කොහොමද ඒ එක්ස්පීරියන්ස් එක දැනුනේ? ඉන්ටෝ ප්‍රැක්ටිස් කරන එකේදී හැම දෙයක්ම අපිට මුලින්ම කියලා දුන්නා. එතකොට ඒක මේ මොනවාද එහෙ අයත් එක්ක ප්‍රැක්ටිස් කරනවා වගේම අපිට මේ ප්‍රැක්ටිස් කරේ. ඊට පස්සේ ඉන්ටර්විව් එක වෙලාවෙදී එහෙම ලොකු බයක් දැනුන්නේ නැහැ. සෙන්සලා ගොඩක් ලොකු සපෝට් එකක් දුන්නා. හරි. එතනින් පස්සේ ඉන්ටර්විව් එක කොහොම හරි පාස් වෙලා ස්ටුඩන්ට් වීසා ෆයිල් එක අපි ප්‍රිපෙයාර් කරනවා. එතකොට ඩොකියුමන්ටේෂන් ප්‍රොසෙස් එකේදී එතකොට අපින් හම්බෙච්ච සපෝට් එක කොහොමද? එතකොට හම්බ වෙන කට්ටිය වෙනස්. එතකොට ස්ටාෆ් එක වෙනස් වෙනවා. ඒ ස්ටාෆ් එකේදී කොහොමද ඔයාලට ඒ සර්විස් එක ලැබිච්ච විදිය? ඒක නම් ගොඩක් හොඳට ලැබුණා. මොකද කිසිම මේ එකක් තිබ්බේ නැහැ බරක් අපිට. මගේ පොඩි ඉෂුව තිබ්බේ ඒවත් මට හරියට හදාගන්න පුළුවන් වුණා. ඒවටත් හොඳ ගයිඩ්ලයින් හම්බුණා. මගේ A level certificate ගන්න එකේ ඉඳන් හැම එකක්ම අපිට හොඳින් කියලා දුන්නා. ඒ හින්දා ඒව ගැන අපිට ලොකු බරක් තිබුණේ නැහැ. මේ හරිම හොඳ ස්ටාෆ් එකක්, හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඕන දෙයක් ඕන වෙලේක අහන්න පුළුවන්. ඒ හින්දා ඒ වැඩ හොඳින් කරගන්න පුළුවන් වුණා. හරි. එතකොට ලොකු ප්‍රොසෙස් එකක අවසානයේ වීසා එක ලැබෙනවා. ඉතින් ඒක මාර ලොකු දෙයක් නේ. ඉතින් වීසා එක ලැබුණා කියලා කියනකොට ඒ වෙලාවේ කොහොමද දැනෙච්ච සතුට? ඒ වෙලේ දැනෙච්ච සතුටට මුලින්ම අම්මට ඇත්තට කතා කරේ. ඒ වෙලේ ඇත්තට පිටියේ පාරේ වීසා එනවයි කියලා තිබ්බට මම හිතුවේ නැහැ. මොකද සර්ුත් කියලා තිබ්බා කලින් පාර ආවේ නැහැ වීසා. මේ පාර ෂුවර් නැතුව තිබ්බේ. ඒ වුණාට අපි හැමෝටම වීසා ආවා. ගොඩක් සතුටුයි ඉතින්. හරි. ඉතින් අපිටත් ගොඩක් සතුටුයි. ඉතින් සුබ පතනවා නෙත්මිගේ අනාගතයේ හැම බලාපොරොත්තුවක්ම ජපානයේ ඉෂ්ට කරගන්න ලැබෙන්න කියලා, අධ්‍යාපන කටයුතු හොඳට කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් අන්තිමේදී මේ වීඩියෝ එක බලාගෙන ඉන්න කෙනෙක්ට ඔයාට මොනවද කියන්න තියෙන්නේ ඕස්කෝ එකෙන් ලැබිච්ච මේ හැම දෙයකින්ම ලැබිච්ච එක්ස්පීරියන්ස් එක? ඔයා මොන විදිහටද අපිව රෙකමන්ඩ් කරන්නේ ඒගොල්ලන්ට? ඔයාලට බය නැතුව එන්න පුළුවන් තැනක්. ඕනම දෙයකට හැම පැත්තෙම සපෝට් එක තියෙනවා. ඉගෙන ගන්න එකේ ඉඳන් ඩොකියුමන්ට් හදන හැම දෙයකටම අන්තිමට වීසා ඇවිල්ලත් කරන්න ඕනේ මෙයාලා කරනවා ගිහිල්ලා. අපිට කිසිම දෙයකට වද වෙන්න දෙයක් නැහැ. ඒ හින්දා මම රෙකමන්ඩ් කරනවා ඕස්කෝ එක. ඔයාලගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි ඔයාටත්. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ඔයාටත් අපි හරිම ආදරෙන් ආරාධනා කරනවා ඔයාගේ ජපාන් සිහිනය සැබෑ කරගන්න අදම ඕස්කෝ එකට කතා කරා.